සුබ උදෑසනක් වේවා. සියලු දෙනාටම ලැබුවා වූ 2026 වර්ෂය නිරෝගීමත් සාමය සතුට පිරි සුබ නවසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පළමුවට මම ඔයගොල්ලන්ට මේ යම්කිසි හැඳින්වීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. කරන්න ඇත්තටම තීරණය කරේ. මෙන්න මේ රිසි ඔයිල් එක. මේ රිසි ඔයිල් කියන මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව දැනුවත් කිරීම මේක මම දීර්ඝ කාලයක් තිස්සේ දැන් මගේ නිවස තුල මම පාවිච්චි කරනවා. නිවස තුල අපේ ගෙදර සියලු දෙනාම. ඉතින් මේකේ යම්කිසි ගුණාත්මක භාවයක් තියෙන නිසා මම තීරණය කෙරුවා මේක අනිත් කට්ටියටත් දැන ගැනීම සඳහා වීඩියෝ එකක් කරලා දාන්න කියලා. මොකද මේකේ තරම්ම ಗುಣ තියෙනවා. මේක මම මගේ දැනුවත්භාවය හැටියට මේ ಗುಣ 36ක් වගේ තියෙනවා. මේක මම කෙටියෙන් කියන්නම් මේකේ කීපයක්. මේ මම ලබාගත් අත්දැකීම් මේ මගේ අංක එක මම මේක පාවිච්චි කරනකොට මගේ කොණ්ඩේ යනවා. ඒ කොණ්ඩේ යනකොට මම මේක මේ කොණ්ඩේ යන එකක් මම කොණ්ඩේ සුදු වෙනවා. ඒ සුදු වෙන එකට වඩා මම මේක බලාපොරොත්තු වෙනවා මම කොණ්ඩේ අද්දා ගැනීමද. ඒ කියන්නේ කොණ්ඩේ යන නිසා මේක මම පාවිච්චි කරා. මගේ දැන් කොණ්ඩේ ඇද්දීම ඇත්තට මේකෙන් වර්ධනය වෙලා තියෙනවා. මේ කාලේ මේක ඉස්සර දාලා ඉවලා පාවිච්චි කිරීම තුලින් මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේක අත්පය කැක්කුමට අත්පය කැක්කුමට දත් කැක්කුමට දත්වල කහට පැල්ලම් යැවීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ ක්‍රීම් පාවිච්චි කරනවා වෙනුවට මේක ආලේප කරන්න පුළුවන් අපේ මේ මූණේ අත්පයේ. මොකද මම උනත් මේක තමයි පාවිච්චි කරන්නේ. මේක අර මේ දවස්වල අවුවට අර තද රස්නේ වැඩිනේ. ඇත්තටම මේ අවුවට පිච්චෙන එක වළක්වා ගන්න පුළුවන් මේ ඔයිල් එක පාවිච්චි කිරීම තුලින්. කිසිම මේ ශරීර මේ හැමට හානියක් නැහැ. අපේ හැම ආරක්ෂා කරලා දෙනවා හිරු රක්ෂණයෙන්. මේක ඒ තරම්ම ගුණදායකයි. මම මේ උදේ හවස මේක පාවිච්චි කරනවා. මේ ප්‍රොඩක්ට් එක. මේක මේ ගුණ මේ 36ක් වගේ තියෙන මේ ඔයිල් එක මේ ගෙදරට තීවිය යුතු ගෙදර ඉරිසිවරේ ඉන්නවා වගේ තමයි මේක පාවිච්චි කිරීම තුලින් ඒ වගේම කැපින් කෙටීම් තුවාල වලට එහෙම අය මේක ඒ තරම්ම ගුණදායකයි. මේක පාවිච්චි කරලා බලන්න ඕගොල්ලෝ. අපි පාවිච්චි කරනවා. මේක මම හිතුවා මේක දන්න දේ තව කෙනෙකුට කියන එක පිනක් කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ කරන්න තීරණය කරේ. ඊට අමතරව මෙන්න මේ ඉඟිනි පිටි එක. මේ ඉඟිනි පිටි එක මේ අපි නිවස තුළ පාවිච්චි කරනවා. මේ ඉඟිනි පිටි එක ඒ තරම්ම ගුණදායකයි අපේ ශරීරයට. මොකද අපි නොයෙක් පිටි වර්ග වෙළඳ පොලේ තියෙන කෙනාට පාවිච්චි කරා. ඒ වගේ ඇත්තටම පෝෂණ ගුණයක් අපි කියන තරම් දකින්න නැහැ. ඇත්තටම අපි දිනෙන් දින ඉඩ වෙන එක විතරයි ඇත්තට මේ වෙළඳ පොලේ තියෙන නොයෙක් පිටි වර්ග පාවිච්චි කිරීමේ තුලින් සිද්ධ වෙන්නේ. ඒක මොකද මම ඒක උදාකාරව දන්නවා. මොකද අපිට දැන් වෙනසක් තේරෙනවා. ඒ පිටි අත්හැරලා අපි දැන් මේ ඉඟිනි පිටි කියන එක පාවිච්චි කරන්න ගත්තා. අපේ ශරීරයේ ලොකු වෙනසක් තියෙනවා. මේක පාවිච්චි කිරීම තුලින් ඒක අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකේදී මම මේ ඉඟිනි පිටි එක ගැනත් ඕගොල්ලොන්ට දැනුවත් කිරීමක් කරන්නම්. මම හිතනවා ප්‍රමාණවත් ඇති කියලා මම කිරුව ප්‍රමාණවත් ඇති කියලා මේ වෙලාවේ හැටියට. ඒ නිසා මම බය නැතුව කියලා මේ රිසි ඔයිල් ඉඟිනි පිටි පාවිච්චි කරන්න තමන්ගේ නිරෝගීභාවය වෙනුවෙන් අත්දැකීමක් ලබා ගන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.